ඔන්න ඉතින් අදත් මම ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා රසම රස ව්‍යංජනයක් අරගෙන. ඒ වගේම මේක ඖෂධීය ගුණයනුත් යුක්ත ව්‍යංජනයක්. මේ මොනවාද? මේ තමයි නීරමුල්ලිය. මම නීරමුල්ලිය ටික මෙන්න මේ විදිහට කඩා ගන්නවා. දලු කඳන් ටික තමයි මම ගන්නෙ. පැහැච්ච ටික අයින් කරනවා. ඊට පස්සේ මම මේ ටික හොඳට සෝද ගන්නවා. සෝදලා අපි මේක වතුර ටිකක් බේරෙන්න විදිහට භාජනයකට අරන් තියලා තියන්න වතුර ටිකක් බේරෙන්න. දෙතුන් පාරක් සෝදලා ගන්න ඕනේ. ඊට පස්සේ වතුර බේරෙන්න තියලා ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හීනියට නීරමුල්ලි ටික කපා ගන්නවා. මම මේ නීරමුල්ලි ටිකේ දලු කඳන් ටික තමයි මේ ව්‍යංජන සඳහා ගත්තේ. පැහිච්ච කඳන් ටික මම ඒවා අයින් කරලා දැම්මා. මෙන්න මේ විදිහේ හීනියට කපාගෙන අපි මේක හට්ටියට දාගමු. හට්ටියට දාගෙන කපාගත්ත බීලෝන් ටික එකතු කරා. කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි, මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු මේ ටික එකතු කරගෙන උළුහාල් සහ කුරුඳු පොතු ඊට පස්සේ අපි මම මේ එකතු කරගන්නේ උකු කිරි, දිය කිරි නෙවෙයි උකු කිරි දාලා එකපාරින් මම මේක ව්‍යංජනේ හදලා ගන්නයි මේ හදන්නේ. කිරි ටිකක් මදි වගේ මම තව උකු කිරි ටිකක් මේකට එකතු කරගත්තා. අපි මේක විනාඩි 2ක් විතර වහලා තියාගමු. විනාඩි 2කට පස්සේ දැන් තැම්බීගෙන එන්නේ. දැන් ආයෙ වහන්න ඕනේ නැහැ. මේ විදිහටම තැම්බෙනකන් හැඳි ගාමින් අපි මේක ලිපේ උයාගමු. වහලා තියන තරම් වෙලාවක් යන්නේ නැහැ. මොකද කොළනේ. අනික අරන් තියන්නේ දලු නීරමුල්ලි කොළ ටික. ඉතින් ඉක්මනින්ම තැම්බෙනවා. හරිම රසයි. ඒ වගේම මේක ඖෂධයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. විශේෂයෙන්ම මුත්‍රා රෝගවලට මේක ඖෂධයක් ලෙස භාවිතා කරනවලු. ඉතින් මේක මාර රසයි. ඇත්තටම රසයි. ඕනම කෙනෙකුට කන්න පුළුවන් ව්‍යංජනයක්. ඉතින් මේක තමයි මම අද හදාගත්ත රසම රස ව්‍යංජනය. මේ තියෙන්නේ නිවුණාට පස්සේ. ඔයගලන්ට සුබ දවසක් වේවා.